සයුර අවකාශයේ දෙස් විදෙස් පුවත් විමසුම ඩුබයි ලංකා පුවත් සමගින් මම හිමායා හේරත් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙතට. ඩුබයි යාටේ මියුසියම් ඩුබයි ශොපින් මෝල් හිදී විවෘත වෙයි. ඩුබයි ප්‍රවාහන අධිකාරිය අප්‍රේල් මාසයේ ප්‍රීමියම් අංකතහඩු 90ක් වෙන්දේසි කිරීමට සූදානම්. ඇමරිකානු බදු හේතුවෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තකරුවන් අර්බුදයක. ලංකාවේ පාරිභෝගික උද්ධමනය යලි ඉහළට. Tourism as a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. ඩුබයි ආර්ට් මියුසියම් පසුගියදා ඩුබයි ෂොපින් මෝල් හි විවෘත කෙරුණා. ගැලරීස් ලෆායට් ඉදිරිපිට ඩුබයි ශොපින් මෝල්හි දෙවන මහලේ විවෘත කර ඇති ආටේ කෞතුකාගාරිය විවිධ කලාකලාප 14කින් සමන්විතයි. මෙහි තේමාව ඊටර්නල් නේචර් ලෙස සඳහන්. ආටේ මියුසියම් ඩුබයි වර්ගාඩි 30000ක ඉඩක් තුළ පැතිරී තිබෙන ප්‍රේක්ෂකින් සිත් ගන්නා කලා ප්‍රදර්ශනයක් වෙනවා. වැඩිහිටියන් සඳහා ප්‍රවේශපත් දිරාම් 129ක් වන අතර ළමුන් සඳහා ප්‍රවේශපත් දිරාම් 69ක් වෙනවා. ප්‍රවේශපත් අන්තර්ජාලය හරහා මිලදී ගන්නේ නම් වැඩිහිටියන් සඳහා දිරාම් 99ක්ද දෙනෙකුගෙන් යුත් පවුලකට දිරාම් 79ක්ද වැය වනු ඇති. කැමැති පානයක් සමග ආටේ ටීබා අත්දැකීම ලබා ගැනීම සඳහා අවශ්‍ය නම් දිරාම් 20ක් අමතරව වැය කළ හැකි. dubai.artemuseum.com වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත් වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඩුබයි ප්‍රවාහන අධිකාරිය අප්‍රේල් මාසයේදී ප්‍රීමියම් අංකතහඩු 90ක් වෙන්දේසි කිරීමට සූදානම්. ඩුබයි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සිය නවතම ඉහළ පෙළේ වෙන්දේසිය පැවැත්වීමට සූදානම් වනවා. අප්‍රේල් 26 සෙනසුරාදා දිනේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සජීවී උත්සවය ග්‍රෑන්ඩ් හයට් ඩුබායිහිදී පැවැත්වෙනු ඇති. සුවිශේෂී අංකතහඩු 90ක් මෙදින වෙන්දේසියට ඇතුළත් වනවා. ඇතැම් අංකතහඩු වලින් මිලියන ගණනක් ලබා ගැනීමට හැකි වේ යයි අධිකාරිය අපේක්ෂා කරනවා. මෙම සුවිශේෂී අංකතහඩු වෙන්දේසිය දිගුකාලීන සම්ප්‍රදායක් වන අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෙන්දේසියට අංක 2 සිට 5 දක්වා වූ අංකතහඩු ඇතුළත් වන අතර ඒවා කාණ්ඩ කීපයක් යටතේ පවතින බව සඳහන්. උනන්දුවක් දක්වන ලන්සුකරුවන්ට rta.ae වෙබ් අඩවිය RTA ජංගම යෙදුම හා ආම් රාමෝල් ඩෙයිරා හෝ අල්බර්ෂාහි පාරිභෝගික මධ්‍යස්ථාන හරහා ලියාපදිංචි විය හැකි. ඇමරිකානු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇගලුම් ඇනවූ පිළිබඳ කර්මාන්තකරුවන් දෙගිඩියාවට පත්ව ඇතැයි වාර්තා වුණා. ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා යෝජනා වී තිබෙන 144ක තීරුබදු හේතුවෙන් දිවයිනේ ඇඟලුම් කර්මාන්තය අස්ථාවර තත්වයකට පත්වීමේ අවදානමකට ලක්ව තිබෙනවා. බද්ධ පැනවීම දින 90කට කල් දැමීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයේ හේතුවෙන් බද්ධ පැන වූ මුල් අවස්ථාවේ ඇති වූ දැඩි ආතතිය යම් ප්‍රමාණයකට දේශපාලන අධිකාරිය මගින් නිදහස් කර තිබුණද කර්මාන්තකරුවන් තුළ වර්ධනය වී තිබෙන සැකය මුළුමනින්ම පහව ගොස් නැහැ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමේ සභාපතිනි රාජිතා ජයසූරිය මහත්මිය සඳහන් කර තිබුණේ මේ අවස්ථාවේදී විශාල ලෙස සිදුවන ඇඟලුම් ඇනවුම් අවලංගු කිරීමක් වාර්තා නොවන බවයි. නමුත් ඇතැම් ඇනවුම්කරුවන් දැනට ක්‍රියාත්මක වන 10ක තීරුබද්ධ සඳහා හවුල් වන ලෙස නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඇමරිකානු තීරුබද්ධ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව වඩා වැඩි පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් ඇතැම් විදෙස් ඇනවුම්කරුවන් නිෂ්පාදන తాවකාලිකව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට දැනුම් දී ඇතැයි සඳහන්. ඇනවුම් අත්හිටුවන ලෙස ඉදිරිපත් වී තිබෙන ඉල්ලීම මේ මොහොතේ ඉතා සුළු වශයෙන් පැවතියද එය පුළුල් ලෙස පැතිර යාමේ අවදානමක්ද ඇති බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකාවේ පාරිභෝගික උද්ධමනය යලි ඉහළ ගොස් තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිලදර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2025 පෙබරවාරි මාසයේදී 3.9% ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ උද්ධමනය මාර්තු මාසය සඳහා 1.9% දක්වා වැඩි වී ඇතැයි සඳහන්. පෙබරවාරි මාසයේදී 1.1% ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්මය උද්ධමනය 2025 මාර්තු මාසයේදී 0.8% දක්වා වැඩි වී තිබෙනවා. එමෙන්ම 2025 පෙබරවාරි මාසයේදී 6.0% වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්මය උද්ධමනය 2025 මාර්තු මාසයේදී 4.1% දක්වා වැඩි වී ඇතැයි වැඩිදුරටත් සඳහන්. ඒත් සමගින් අදට නියමිත රාත්‍රී පුවත් විකාශය මෙතන පවත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.